hello JBL party box එකක් repair කරන්න ආවා මේක original JBL party box එකක් අපි දැන් මේකට main power එක connect කරලා තියෙන්නේ plug කරලා තියෙනවා ඔයාලට පේනවා වීඩියෝ එකේ මේක ගැටලුව තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම dead තත්ත්වයක තියෙන්නේ කියන්නේ power on වෙන්නේ නැහැ power indicate කරන්නේත් නැහැ ඔයාලට පේන වීඩියෝ එක අපි power button එක press කරාට මේකේ මොකුත් power එක indicate කරන්නේ නැහැ charge වෙනවා පෙන්වන්නෙත් නැහැ power on වෙන්නෙත් නැහැ ඕක තමයි මේකේ අපිට repair කරන්න තියෙන්නේ ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ අපි මේකේ මේ කොටසක් ගලවලා තියෙන්නේ power supply unit එක check කරන වීඩියෝ එක තියෙන්නේ power එක connect කරලා තියෙන්නේ ඔයාලට පේනවා දැන් මේකේ power supply unit එකෙන් voltage 22.8ක් 9ක් වගේ out වෙනවා power supply එක මේකේ හොඳ තත්ත්වයේ තියෙනවා මේ තියෙන්නේ මේකේ main board එක අපි මේකේ බලද්දී මේකේ කම්බි කෑලි වගේ තැන් වල වැටලා තියෙන wire කම්බි කෑලි වගේ ඒවා ටික අපි clean කරලා තියෙන්නේ main board එකේ මේකේ කොටසක short එකක් තියෙනවා අපි බලමු වීඩියෝ එකේ මොකද්ද හේතුව කියලා main board එක short වෙන්න. ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ මේකේ මේ ප්ලාස්ටික් එකෙත් ඔයාලට පේන ඔය කම්බි කෑල්ලක් තියෙනවා වයර් කම්බි කෑලි තැන් වල තිබුණා ගොඩක්. මේවා මේ කොටස power supply එකයි main board එකයි මේකට තමයි fit වෙන්නේ mount වෙන්නේ. එතකොට මේ කම්බි කෑලි අර main board එකේ තැන් වලට වැටිච්චාම ඒකේ circuit එකේ short ඇති වෙනවා. ඒ කියන්නේ කම්බි කෑලි හරහා current එක යනකොට මේක short වෙනවා main board එක. power cable එක connect වෙලා තිබුණේ main board එකට power supply එකේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇතුළට යට පැත්තේ කොටස ඔයාලට දැන් ගලවලා පෙන්නනවා වීඩියෝ එකේ. මීයක් හරි සතෙක් ගිහිලා මේක මීයක් වයර් කාලා තියෙන්නේ ඇතුලේ. ඒ කම්බි වැටලා තමයි short වෙලා තියෙන්නේ main board එක. මේ තියෙන්නේ ඔයාලට දැන් පේන්නේ මේක තමයි මේකේ බැටරි එක main board එකට සම්බන්ධ වෙන කේබල් එක. මෙතන මීයක් වගේ තමයි පේන්නේ මීයක් කාලා මේක එතකොට ඒක වයර් එකේ තියෙන කම්බි කෑලි ටික main board එකට වැටිලා short වෙනවා. වගේ යට පැත්තෙත් තියෙනවා මේකේ. ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ මේක අපි ඉතුරු කොටස් ටිකක් ගලවගෙන තියෙන්නේ. පේනවානේ මේකේ වීඩියෝ එකේ ඔයාලට මීයක් වෙන්න ඇති මීයා කාලා තියෙන සේරම කේබල් ෆ්ලෙක්ස් කේබල් එකක් සම්පූර්ණයෙන් කොටසක්ම කාලා අයින් කරලාම දාලා අනිත් කේබලුත් සියල්ලම වගේ ඩැමේජ් වෙලා තියෙන්නේ. මේකේ අර power supply එකයි main board එකයි connect වෙලා තියෙන. ඒ කියන්නේ power supply එකෙන් power එක main board එකට out කරන කේබල් එක ඩැමේජ් වෙලා තිබුණේ නැහැ. මොකද ඒක තියෙන්නේ අර කව එක ඇතුලේ. ඒක නිසා main board එකට හැමතිස්සෙම power එක supply වෙනවා. අපි power එක connect කරොත් සාමාන්‍යයෙන් මේකක් වැඩ කරන්නේ නැතුව ගියාම customer power එක connect කරලා බලනවා connect කරලා තියලා බලනවා charge වෙනවා කියලා. එතකොට damage එක තව වැඩි වෙනවා. ඒ වගේ තත්ත්වයක් මේකේ වෙලා තියෙනවා. මොකද main board එකට power එක supply වෙනවනේ. අර wire වල තියෙන කම්බි කෑලි ඔක්කොම main board එකට වැටලා තියෙනවා. ඒවත් හින්දා short වෙනවා. අනිත් එක මෙතන මේ connect වෙලා තියෙන flex cable ආරම්භ නම් ඒ ඔක්කොම short තත්ත්වයක තියෙනකොට ඒකේ සෑහෙන damage එකක් මේකේ තියෙනවා. ඔයාලට පේනවා වීඩියෝ එකේ cable ගොඩක් ඒවා damage. මේකට බේස් හෝල් එකෙන් තමයි මම හිතන විදිහට මේ ඇතුල් වෙලා තියෙන්නේ ඩැමේජ් කරලා තියෙන්නේ බේස් හෝල් එකෙන් ඇතුල් වෙලා සාමාන්‍යයෙන් මේක බේස් හෝල් එක තියෙන ඩිසයින් කරලා තියෙන විදිහට මේකට මීයකට යන්න අපහසුයි නමුත් මේක යුනිට් එක පාටි බොක්ස් එක පෙරලා තියලා හරි අනිත් පැත්ත හරවලා තියෙන අවස්ථාවකදී හරි මොන හරි හේතුවකට මීයක් ඇතුල් වෙන්න ඇති මේක දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ මේ උඩ කොටස කන්ට්‍රෝල් යුනිට් එකේ තියෙන කොටසට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ ඒක හොඳට තියෙනවා මේකේ Wi-Fi cable Bluetooth cable එකේ ඉඳලා ඒ සියලු flex cable සියල්ල damage කරලා තිබුණේ. ඔයාලට දැන් පේන්නේ අපි repair කරන අතරතුර ගත්ත photos කීපයක් මේකේ repair කරන සියලු විස්තර ඇතුළත් කරන්නේ නැහැ වීඩියෝ එකේ වෙනදා වගේම. මේකේ දැන් සියලු දේවල් අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. සමහර cable original හොයාගන්න අපහසුයි. ඒවා compatible දාලා තියෙන්නේ. නමුත් 100% මේකේ functionality එක වැඩ කරන ඔරිජිනල් විදියට. ඔයාලට දැන් පේන්නේ මේකේ සියලු දේවල් අපි කම්ප්ලීට් කරලා රිපෙයාර් කරලා අවසන්.
සියලුම මේකේ ෆන්ක්ෂන් සියල්ලම ඔරිජිනල් විදිහටම වැඩ කරන තත්ත්වයට අරගෙන තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ක්‍රියාකාරීත්වය 100% ඔරිජිනල් විදිහට වැඩ කරන තත්ත්වයට රිපෙයාර් කරලා අපි අවසන්. දැන් පවර් එක ඔන්න වෙනවා ඔයාලට පේනවා සාමාන්‍ය විදිහට පවර් එක ඔන්න වුණා. Bluetooth කනෙක්ට් කරලා තියෙන ෆෝන් එකකින් අපි. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, follow කරන්න, share කරන්න. අපේ වැඩි විස්තර දැනගන්න ඕන අය Facebook page එකේ බලන්න පුළුවන්. contact number එක Facebook page එකෙන් ඔයාලට ගන්න පුළුවන්. බැරිය අපිට message එකක් දාන්න අපි number එක එවනවා. මේ විදිහට තමයි දැන් මේක ඔයාලට වීඩියෝ එකේ පේනවා අපි play කරලා තියෙන්නේ sound track එකක්. මේ වගේ ඔයාලගේ රිපෙයාර් කරගන්න තියෙන ඒවා අපිට කතා කරලා අරන් එන්න contact number එක Facebook page එකෙන් ගන්න පුළුවන්. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් Google search කරලා ඔයාලට අපේ phone number එක ගන්නත් පුළුවන්. සියලුම දේවල් අපි මේක චෙක් කරලා බැලුවා. මේ එක්ස්ටර්නල් මයික් එක වයර්ලස් මයික් දෙක පවා අපි චෙක් කරලා බැලුවා. ඒක වීඩියෝ එකේ නැහැ. සියලු දේවල් මේකේ ඔරිජිනල් විදිහට වැඩ කරන තත්ත්වයට රිපෙයාර් කරලා අවසන්.